ආයිබෝන් ඉතින් ඔන්න අදත් වැහලා දින ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝ එකක්. ඉතින් මේකත් බලන්න. මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ මේ පැන්ට්‍රි කබඩ් එකේ හින්චස් ටික ගහන විදිය. ඉතින් වටිනවා නම් වීඩියෝ එක බලලා අනිවාර්යෙන් subscribe පාරක් දාගෙන යන්න. එහෙනම් හැමෝම. ඉතින් මේක ඇවිල්ලා මේ තේක්ක වලින් කරන පැන්ට්‍රි කබඩ් එකක්. මේ දවස් ටිකේ පැන්නි පිටි වැඩක් කරන ගමන් ඉන්නේ. ඉතින් ඒක තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දාන්නේ. මේ සැරින් සැරේට දානවා මම. ලොකු දේවල් ඉතින් මේ වැඩි වීඩියෝ එකක් ගහගන්න බැරුණා. ඉතින් මේකත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට වටීවි කියලා මං හිතනවා. ඉතින් මේ මම මේක මේ හයි කරගත්තා මේ අඳින විදිය ඔයගොල්ලන්ට මට පෙන්වන්න බැරුණා මට මේ ඒක මට පස්සේ මතක් වුණේ. මේ වීඩියෝ කෑල්ල මම වෙනම ඔයගොල්ලන්ට හෙට දාන්නම්. ඉතින් මම මේකේ තව්ව ගහගත්තා මේ අඟලයි නූල් එකමාරක් වගේ තියෙනවා මේ කට්ටේ එකකින් ගහගත්තාම එකපාරෙම ගහගන්න පුළුවන් ගානට. මේක හරි සිම්පල් ඉතින් වැඩේ. ඉතින් පියන හරියට සයිස් කරගත්තට පස්සේ මේක තව්ව ගහගත්තා. හින්චස් එක අල්ලගන්නයි තියෙන්නේ. ඉතින් මේක අර හරියට ඉතින් මේ මෙෂර්මන්ට් එක අරගෙන පියන ඇඩ්ජස්ට් කරාට පස්සේ ගානට ග්‍රූ එක හිටින විදිහට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මේ හින්චස් එක දාපුවම හයියත් හොඳයි. ඒ වගේම මේ හිමින් වැහෙනවා. අර දඩස් ගාලා වැහෙන්නෙත් නෑ. අනිත් එක මේ ඇඩ්ජස්ට් කරන්න සෑහෙන පහසුයි. ඉතින් ස්ලෝ එකේ තමයි ඔක වැහෙන්නේ. ඉතින් ඒක තමයි වටින්නේ ගොඩක්. මේකේ ඇනේ ඒගොල්ලෝ අල්ලනකොට අනිවාර්යෙන් අඟල් 3මාරක් වගේ තියන්න ඕනේ යට බොක්ස් එකේ යට ඉඳන් උඩට. ඒතකොට පියන ගන්න ඕනේ මැච්මන්ට් එකේ විදිහට. එතකොට තමයි අපිට මෙතන මේ හරියට අල්ල ගන්න පුළුවන් ඇන ටික. නැත්තම් අර ගොඩක් පාත් වුණොත් එහෙම අල්ලන්න අමාරුයි. මේ විදිහට තමයි ඉතින් අල්ල ගන්න තියෙන්නේ. ග්‍රිල් එකෙනුත් අල්ලන්න පුළුවන්. මම මේ මල් එකෙන් අල්ලන්නේ මේ අනිත් ග්‍රිල් එක ගෙසලා නැහැ මෙහෙට. ඒකින්ද මේ අතින් මං අල්ලනවා මේ විදිහට. නැත්තම් ඉතින් ලේසි ග්‍රිල් එක දාලා අල්ල ගන්න පුළුවන් ටක් ගාලා මේක. විදින්න එහෙම මොකුත් ඕනේ නැහැ. ඉතින් තේක්ක වුණත් අර ඇනේ හීනි තුඩ හීනි හින්දා කඩාගෙන බහිනවා. ඉතින් ඒක තමයි මේ හින්චස් පැකට් එකේ ඇනවල තියෙන වාසිය. මේක ඇන තව තියෙනවා ඇඩ්ජස්ට්මන්ට් එකට ඇන එකකට දෙක ගානේ වැහලා තියෙනවා. ඒ ඇන වලට තමයි අපි මේක දැන් හයි කරගන්නේ. එතකොට අපිට උඩහ පල්ලහ ඇඩ්ජස්ට් කරන්න වුණොත් ඒකත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඒකෙන්ම. ඒ වගේම මේ හින්චස් එකේ සම්පූර්ණ විස්තරය මම ඔයගොල්ලන්ට හෙට වීඩියෝ එකෙන් දාන්නම්. ඒ කියන්නේ හින්චස් එක පියනට අල්ලගන්න අපි මාක් කරගන්න විදිහයි. එතකොට මේ හින්චස් එකේ ඇඩ්ජස්ට් කරන විදිහයි මම ඔයගොල්ලන්ට හෙට වීඩියෝ එකෙන් හරියට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ අල්ලපුවාම මෙන්න මේ වගේ තමයි ස්මූත් එකට ගානට වැහෙනවා. අර වැඩි මේ එකපාර ගිහිල්ලා වැහෙන්නේ නැහැ. හිමින් තමයි වැහෙන්නේ. ඉතින් අල්ලපුවාම ගානට මෙෂර්මන්ට් හරිනම් මේ වගේ ලස්සනට තියෙනවා වැඩේ. ඉතින් එතකොට අර ලොකු ඉඩසක් එන්නෙත් නැහැ. අපේ ඇඩ්ජස්ට්මන්ට් එකෙන් හදා ගන්න පුළුවන් නිසා මේකේ හින්චස් එක අල්ලන වාසිය ඒක තමයි. ඇත්තට මේක බිත්තියට එන කබඩ් එකක් මේක. එක පැත්තයි අපි දීවලින් වහන්නේ අනිත් පැත්ත බිත්තියට තමයි එන්නේ. මේ පියන් 4කට සෙට් වෙන්නේ මැද ආවරණයක් එන්නේ මේකේ. මේ දැන් හදාගෙන ගමන් තව මෝඩින් එහෙම ගහන්න තියනවා. මම ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්න ලයිට් එහෙම දානවා මේකට. එතකොට ඒ වීඩියෝ කැරලත් මම ඒ විදිහට ඔයාලට දාන්නම් බලන්න. ඉතින් මේ විදිහට තමයි අද ඔයාලට කෙරීගෙන යන්නේ. ඔයගොල්ලන්ට මගේ channel එකේ තියෙනවා පැන්ට්‍රි කබඩ් කරන හැටි, අත්වැඩල් කරන හැටි, ඒ වගේ එතකොට ඉදල් හදන ඒවා තියෙනවා. ඒ වගේ වැදගත් වීඩියෝ ගොඩක් තියෙනවා. ඉතින් subscribe කරලා support එකක් දෙන්න කියලා මතක් කරනවා නැවතත්. මේ කොටස එන්නේ පැන්ට්‍රි යට කෑල්ල මේ. මේකට ලාච්චු සෙට් එකක් වෙනවා මැදට දෙපැත්තට පියන් දාලා තියෙන්නේ. මේක ටයිල් කරලා තියෙන්නේ උඩ අපි මේ කොන්ක්‍රීට් එකට බස්සන්න මේක හදන්නේ. ලාච්චු සෙට් එක හදලා තියෙන්නේ දැන් හයි කරේ නැහැ තාම. හයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ලාච්චු සෙට් එක හයි ගන්න හැටි බලමු ඊගා වීඩියෝ එකෙන්. වීඩියෝ කැලි කිහිපයක්ම ගහනවා දැන් මේකේ. ඉතින් එහෙනම් subscribe පාරක් දාලා support එකක් දෙන්න එහෙනම් හැමෝම. ඉහිලෙන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.